හරි. පුතේ ඔයාලට අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ත්‍රිකෝණාංග සාම්‍යය. ත්‍රිකෝණාංග සාම්‍යය කියලා කියන්නේ ත්‍රිකෝණ දෙකක් ගත්තොත් එක මතයක සමපාත වෙනවා නම් අපි ඒකට කියනවා ඒ ත්‍රිකෝණ දෙක සම වෙනවයි කියලා. ඒ කියන්නේ ළමයි මම මෙහෙම ත්‍රිකෝණ දෙකක් ගන්නවා. එකක් ගන්නම් තව එකක් ගන්නවා මම මෙහෙම. මම මේක නම් කරගන්න ABC ත්‍රිකෝණය කියලා. මේක නම් කරගන්න PQR ත්‍රිකෝණය කියලා. එකක් අංග සම කරනවා කියලා කියන්නේ එක ත්‍රිකෝණයක් ගිහිල්ලා අනිත් එක උඩ තිබ්බම එක මතයක සමපාත වෙනවා නම් එකකට එකක් සෙට් වෙනවා නම් අපි කියනවා ඒ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවයි කියලා. එතකොට මේ පාඩමේදී පුතේ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ත්‍රිකෝණ දෙකක් දීලා කියනවා අංග සම බව පෙන්වන්න කියලා. ඒ කියන්නේ මෙයා ගිහිල්ලා මෙයා උඩ තිබ්බොත් එක මතයක සමපාත වෙන බව පෙන්වන්නලු. එහෙම වෙන්න නම් දැන් නිකන් මෙයා ගිහිල්ලා මෙයා උඩ තිබ්බයි කියලා එක මතයක සමපාත වෙනවයි කියලා පෙන්වන්න බැහැනේ අපිට. හේතු ටිකක් තියෙන්න ඕනේ. එකක් දන්න ඕන කෙනෙක්. එහෙම වෙන්න නම් මෙයාගේ පාදයන් තුන මෙන්න මෙයාගේ පාදයන් තුනට සමාන වුණොත් මෙයා ගිහිල්ලා මෙයා උඩින් තියන්න පුළුවන්. ඒක ඕන කෙනෙක් දන්නවා. ඒ අවස්ථාව තමයි එක ත්‍රිකෝණයක පාදයන් තුන අනිත් ත්‍රිකෝණයේ පාදයන් තුනට සමාන අවස්ථාව. මෙන්න එහෙනම් අපි දැකපු දේ ලියනවා. දැන් අපිට නිකන් කියන්න බෑනේ. මොයි කියලා. දැකපු දේ ලියනවා. මොකක්ද දැකපු දේ? මෙයාගේ පාදයන් තුන මෙයාගේ පාදයන් තුනට සමානයි. එම නිසා මේ ත්‍රිකෝණය ගිහිල්ලා මේක උඩ තිබ්බොත් එක මතයක සමපාත වේ කියලා කියනවා. හරි ඉතින් දැකපු දේ දැන් නිකන් හරි දැකපු දේ ලියනවා මම මේ. AB ඉස්සර ත්‍රිකෝණ දෙකෙන් ABC හා PQR ත්‍රිකෝණවල ලියන සමාන වෙනේම ටික. AB සමානයි PQට. ඒක ළමයි මගේ ළඟ තියෙන දැනුමක් නෙමෙයි. දීලා තියෙන දත්තයක්. දීලා තියෙන දත්ත කියනවා D ඇත කියලා. තව BC පාදය QR පාදයට සමානයි. BC සමානයි QR. තව AC සමානයි PR. ඒ D ඇත. මෙයා D ඇත. හරි. මෙන්න මේ හේතු නිසා එම නිසා කියලා කියන්නේ මෙන්න මේ ඉහත පෙන්නලා තියෙන හේතු ටික නිසා ABC ත්‍රිකෝණය ගිහිල්ලා PQR ත්‍රිකෝණය උඩ තිබ්බොත් එක මතයක සමපාත වේ කියලා කියනවා. මෙන්න අංග කියන වචනේ දාන්න කලින් හැමෝටම තේරෙන භාෂාවෙන් කතා කරන්න මෙන්න මෙහෙම. එම නිසා මෙන්න මේ පෙන්නලා තියෙන හේතු ටික නිසා ABC ත්‍රිකෝණය ගිහින් PQR ත්‍රිකෝණය උඩ තිබ්බොත් එක මතයක සමපාත වේ. අපි මේක කියන්නේ මෙහෙමයි. ABC ත්‍රිකෝණය තමයි PQR. ඒකේ සිංහල තේරුම තමයි ABC ත්‍රිකෝණය ගිහිල්ලා PQR ත්‍රිකෝණය උඩ තිබ්බොත් එක මතයක සමපාත වේ. එහෙනම් අපිට ඔය අංග සම කරන්න කියලා පෙන්වන්නේ මෙයාගේ කියන්න බැහැනේ. හේතුවක් තියෙන්න ඕන. හේතුව තමයි මෙයාගේ පාදයන් තුන මෙයාගේ පාදයන් තුනට සමාන නම් සමාජ ඕන කෙනෙක් දන්නවා.
පාදයන් තුන සමාන නම් එකක් ගිහලා අනිත් එක උඩ තියන්න පුළුවන්. මෙන්න මේ සාරාංශය කෙටියෙන් ලියනවා. පාද යුගලයක් අපි සමාන කරලා පාද යුගලය. දැන් තමයි වැදගත්ම දේ තියෙන්නේ. ත්‍රිකෝණ දෙකක සමාන වන යුගල් 3යි තියෙන්නේ. එකක් පාද යුගල් 3 අනිත් එක කෝණ යුගල් 3. එහෙනම් ළමයි දැනට ABC ත්‍රිකෝණය ගිහින් එකමත් එක්ක සමපාත වනම නම් අර නොපෙනෙන අංග ටිකත් මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. අන්න ලියනවා. අංග අර නොපෙනෙන අංග ටිකත් සමාන විය යුතුයි කියලා අපිට තර්කයක් දාන්න පුළුවන්. මෙන්න ලියනවා. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවින් සමාන නිසා මේක අපේ භාෂාවෙන් කිව්වොත් පුතේ එක මත එක සමපාත වන ත්‍රිකෝණවල නොපෙනෙන ඉතිරි අංගත් සමාන නිසා. ඔක්කොම ලියන්න පුළුවන් යුගල් 6යිනේ තියෙන්නේ. දැන් අපි යුගල් 6 තමයි එකක් පාද යුගල් 3 අනිත් එක කෝණ යුගල් 3. දැන් අපි යුගල් 3ක් දැකලා තියෙනවා. ලියමු. මෙන්න කෝණ 3 ABC කෝණයට සමාන වෙන්නේ කවුද කියලා බලන්න මේ. ABC කියන්නේ මෙන්න මෙයා. මෙයා ඉන්නේ මේ එක ඉරක් ගහව පාද ඉස්සරහින් ඉන්නේ. එයා ඉස්සරහින් කවුද ඉන්නේ? PQR. මෙන්න මෙහෙම තමයි අනුරූපාංග ලියන්නේ.